චෙලි කල්චර් YouTube channel එකට අදත් ඔයාලව ආදරෙන් පිළිගන්නවා. අද මම ඔයාලට අරගෙන ආවේ ලංකාවේ අපිට කවදාවත්ම එපා වෙන්නේ නැති බත් එකට වගේම පාන් කෑල්ලටත් නියමටම ගැලපෙන බැදපු පොල් සම්බෝලයක් හදාගන්න විදිහ. ඉතින් හරිම සුවඳට වගේම ඉතාමත් ලේසියෙන් මේක හදාගන්නේ කොහොමද කියලා දැන් අපි බලමු. අද මම මේ සඳහා ගාගත්තු පොල් කෝප්ප දෙකක් විතර අරන් තියෙනවා. ඊට අමතරව මිරිස් කුඩු මේ සැඳි එකහමාරක්, ලුණු තේ හැන්දක්, කෑලි මිරිස් තේ හැන්දක්, උම්බලකට කුඩු තේ හැන්දක්, රතු ලුණු ගෙඩි 5-6ක් විතර, තෙල් මේ සැඳි එකහමාරක්, අබ තේ හැන්දක්, සුදුලුණු බික් 3ක් හෝ 4ක්, වියලි මිරිස් කරල් 2ක් හෝ 3ක් මේ විදිහට කපාගෙන, කරපිංච සහ රම්පේ. දැන් අපි මුලින්ම වංගෙඩියට කපාගත රතු ලුණු ගෙඩි 4ක් විතර දාගෙන ඊට පස්සේ මිරිස් කුඩු, කෑලි මිරිස් සහ උම්බලකට කුඩු තේ හැන්දක්, ලුණු කුඩු තේ හැන්දක් දාගෙන මේ විදිහට ටිකක් කොටා ගමු. දැන් අපි ගාගෙන තියාගත්ත පොල් වලින් මුලින්ම භාගයක් විතර දාගමු. ඉතින් මේ විදිහට හැන්දකින් ටිකක් කලවම් කරගමු. ඊට පස්සේ මේ විදිහට මේක කොටා ගමු. දැන් ඉතිරි පොල් ටිකත් එකතු කරගෙන හොඳට කොටා ගමු. හරි. දැන් අපි අපේ සම්බෝලේ නම් හදලා ඉවරයි. ඉතින් ඔයාලට මේ සම්බෝලේ බැදගන්නේ නැතුව කෑමට අවශ්‍ය නම් මේ වෙලාවේ දෙහි ස්වල්පයක් එකතු කරලා කෑමට ගන්නත් පුළුවන්. හරි එහෙනම් දැන් අපි යන්නේ මේක තෙම්පරාදු කරගන්න. මුලින්ම මේ වගේ භාජනයක් රත් වෙන්න තියලා තෙල් මේ සැඳි එකමාරක් දාගමු. තෙල් ටික රත් වෙගෙන ඉද්දි අබ තේ හැන්දක් විතර දාගමු. අබ ටිකත් හොඳින් බැදගෙන ඉද්දි අපි මේකට සුදු ලුණු ටිකත් එකතු කරගමු. ඒත් එක්කම අපි මේකට රම්පේ කරපිංච ටිකයි, ඉතුරු රතු ලුණු ටිකයි, ඒ වගේම කපාගත්ත වීලි මිරිස් කරල් 2යි දාගෙන රන්වන් පාට එනකම් බැදගමු. ඉතින් දැන් අපි මේකට අපි හදාගත්ත පොල් සම්බෝල ටික දාගෙන හොඳින් කලවම් කරගමු. ඉතින් ඔයාලට පුළුවන් පොල් සම්බෝලේ තෙත ගතිය ටිකක් අඩු වෙනකම් මේ වගේ ලිපේ තියාගන්න.
මේ වෙලාවේ ලුණු රස බලලා අවශ්‍ය නම් ලුණු ස්වල්පයක් දාගන්න. හරි දැන් අපි ලිප ඕෆ් කරගමු. ඉතින් මම මේක ලිපෙන් බාගත්තට පස්සේ දිහි ස්වල්පයක් එකතු කරගෙන කලවම් කරගන්නවා. ඉතින් හැමදාම කන සම්බෝලයට වඩා මේ වගේ ටෙම්පරාදු කරපු පොල් සම්බෝලයක් වත් හදලා බලන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.